වෛශාඛ්‍ය ස්වභාව ධර්මයේ දහම සොයා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උපමාකෝ ම්‍යායන් භික්කවේ කතා අත්තස්ස විඤ්ඤාපනත්තාය අයං චේවෙත්ත අත්තෝ තීති. සාදු සාදු සාදු. ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු පූජනීය වන්දනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා සම්පන්න කාරුණික බෞද්ධ පින්වතුනි, අප ලෞතර බුදුරජාණන් වහන්සේම අපට බණ පදයක් දේශනා කරලා තිබෙනවා. සුඛෝ බුද්ධානං උප්පාදෝ සුඛා සද්ධම්ම දේශනා කියලා. සුඛෝ බුද්ධානං උප්පාදෝ කියලා කිව්වේ ලෞතර බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට ඉපදීම පහළවීම සුවදායකයක් සැපදායකයක් සතුටුදායකයක් වෙනවා. සුඛා සද්ධම්ම දේශනා කියලා බණපදයකුත් දේශනා කළා. මේ බණපදයේ තේරුම තමයි ඒ ලෞතර බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට ඉපදිලා දේශනා කරපු ධර්මය සුවදායකයක් සැපදායකයක් සතුටුදායකයක් වෙනවා. මේ පින්වත් හැමදෙනාමත් මේ වෙලාව තුල ශ්‍රවණය කරන්නට කන් යොමු කරන්නට බලාපොරොත්තු වන්නේ ඒ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කරපු ධර්මයයි. අන්නේ නිසා පින්වතුනි, තමන්ගේ සිත කය වචන යන තුන්දොර සංවර කරගනිමින් මේ කෙටි කාලය තුල මේ දහම් පදවලට කන් යොමු කරගන්නට ඕනි. පින්වතුනි, අද මම ඔබට දේශනා කරන්නට මාතෘකා කරගන්නට යෙදෙන ඒ ත්‍රිපිටකයේ සඳහන් වෙන සූත්‍රයක් හැටියට සංයුත්ත නිකායේ ආසිවිස වග්ගයේ ආසිවිසෝපම සූත්‍රය. සංයුත්ත නිකායේ ආසිවිස වග්ගයේ ආසිවිසෝපම සූත්‍රය. මොකද්ද පින්වතුනි සූත්‍රයේ නම? ආසිවිසෝපම සූත්‍රය. ඊටමත් වටිනා සූත්‍රයක්. සරලවම කිව්වොත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ නිර්වාණ ගාමී ප්‍රතිපදාවයි. නිවනට යන මාර්ගයයි මෙන්න මේ සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ සූත්‍රයේ පින්වතුනි තේරුම් ගන්න අමාරු නිසා උන්වහන්සේ මුලින් අපිට උපමා කතාවක් දේශනා කරනවා. අපි පුංචි කාලේ නොයෙකුත් කතන්දර අහලා තියෙනවා, උපමා කතා. එන්නේ ඒ වගේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සූත්‍රය ධර්ම කරුණු එක් කරන්න මේ උපමා කතාවක් දේශනා කරනවා. සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරනවා. භික්ඛවෝති කියලා භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා. භික්ෂූන් වහන්සේලාත් බදන්තේති කියලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා
එකත් පසෙක වාඩි වෙනවා. මෙහෙම භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු සූත්‍රයක් තමයි මෙන්න මේ ආසිවිසෝපම සූත්‍රය. ආසිවිස පිංගතුනි මේ වචනේ තේරුම තමයි ආසිවිස කියලා කියන්නේ සර්පයා කියන අර්ථය දෙනවා. විස ඉසින ලද නිසා ආසිත්ත කියලත් මෙන්න මේ වචනයට කියනවා. කළු පැහැති වර්ණයක් ඇති නිසා ආසිත්ත කියලා කියනවා. පිංගතුනි ආසිවිසෝපම කියලා කියන්නේ එතකොට සර්පයන් උපමා කරලා දේශනා කරපු සූත්‍රයක් නිසා මේ සූත්‍රය ආසිවිසෝපම සූත්‍රය කියලා නම තබනවා. බුදුරජාණන් වහන්සේ මුලින් අපිට උපමා කතාවක් දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා දරුණු විස ඇති උග්‍ර තේජස් ඇති සර්පයෝ 4 දෙනෙක් ඉන්නවා කියලා. දරුණු විස තියෙන උග්‍ර තේජස් තියෙන සර්පයෝ 4 දෙනෙක් ඉන්නවා. පිංගතුනි මේ සර්පයෝ 4 දෙනා බලා ගන්න එක්තරා මිනිස්සෙකුට දෙනවා. මේ මිනිස්සයා කොහොමද මේ සර්පයෝ 4 දෙනා බලාගන්නේ? සතුටින්ද බයකින්ද? පිංගතුනි බයකින් තමයි මේ සර්පයෝ 4 දෙනා බලාගන්නේ. ඇයි? කොයි වෙලාවේ හරි දෂ්ට කරොත් මේ මිනිස්සයා තුවාල වෙලා විනාශයටපත් වෙලා මරණයටපත් වෙනවා. මේ සර්පයෝ 4 දෙනාගේ නම් සූත්‍රයේ තුල සඳහන් වෙලා නැහැ. නමුත් අටුවාවේ සඳහන් වෙලා තියෙනවා. පළවෙනි සර්පයා තමයි කට්ටමුඛ සර්පයා. මේ සර්පයා දෂ්ට කරොත් මුළු ශරීරයේම ඉදිමිලා තද ගතියටපත් වෙනවා. දෙවනි සර්පයා තමයි පූති මුඛ සර්පයා. මේ සර්පයා දෂ්ට කරොත් මුළු ශරීරයේම ඉදිමිලා ලේ වැగిරෙලා විනාශයටපත් වෙනවා. තුන්වනි සර්පයා තමයි අග්ගි සර්පයා. මේ සර්පයා දෂ්ට කරොත් මුළු ශරීරයේම ගිනි යම් වෙලා ගිනි අරගෙන විනාශයටපත් වෙනවා. හතරවනි සර්පයා තමයි සත්තමුඛ. මේ සර්පයා දෂ්ට කරොත් මුළු ශරීරයේම කෑලි කෑලි වලට කැපිලා ගිහිල්ලා විනාශයට මරණයටපත් වෙනවා. ජීවත් වෙන්න කැමැති සැප කැමැති දුක පිළිකුල් කරන මිනිස්සෙකුට කියනවා මේ සර්පයෝ 4 දෙනා බලා ගන්න කියලා. ඉතින් මේ සර්පයෝ 4 දෙනා බලා ගන්න මිනිස්සයා බයෙන් තමයි බලාගන්නේ. දුකකින් තමයි බලාගන්නේ. ඇයි? මේ සර්පයෝ 4 දෙනාගෙන් එකෙක් හරි දෂ්ට කරොත් මිය පරලව යනවා. මේක දකින්න පින්වතුනි තවත් මිනිස්සෙක්. මේක දකින්න මේ මිනිස්සයා ඇවිල්ලා මේ සර්පයෝ බලාගෙන ඉන්න මිනිස්සයාට කියනවා එම්බා පුරුෂය ඔය මොකද්ද කරන්නේ? ඉක්මනට ඔබට යමක් කරන්න තියෙනවා නම් කල යුත්තක් කරන්න පුළුවන් නම් ඉක්මනට ඔබ කරලා බේරිලා යන්න. අර මිනිස්සයාත් කල්පනා කරනවා අනේ ඇත්ත නේද මේ කියන්නේ කියලා අර මිනිස්සයා පින්වතුනි එතනින් පලා යනවා. පලා යනකොට ඒ මිනිස්සයාගේ පිටුපස්සෙන් වදකයෝ 5 දෙනෙක් පන්නනවා. මේ කතාව පින්වතුනි හොඳින් ශ්‍රවණය කරන්න. මේ කතාවට තමයි ධර්ම කරුණු එක් කරන්නේ. ඒ මිනිස්සයා පලා යද්දී මේ මිනිස්සයාගේ පිටුපස්සෙන් වදකයෝ 5 දෙනෙක් එනවා. මිනිස්සු 5 දෙනෙක් පන්නනවා මේ මිනිස්සයාව අල්ලන්න. මේ මිනිස්සු 5 දෙනාගෙමුත් බේරිලා යද්දී
පින්වතුනි මේ මිනිස්යාගේ පිටුපස්සෙන් ගමන් කරනවා 6 වෙනි මිනිස්යාත්. මිනිස්සු 5 දෙනාගෙමුත් බේරිලා යද්දී මේ මිනිස්යාගේ පිටුපස්සෙන් ගමන් කරනවා 6 වෙනි වදකයාත් 6 වෙනි මිනිස්යාත්. මේ මිනිස්යා 6 වෙනි වදකයාගෙනුත් බේරිලා පැනලා යනකොට මේ මිනිස්යාට හම්බ වෙනවා ගමක් හම්බ වෙනවා. මේ ගම හිස් ගමක්, කවුරුත් නැති ගමක්, මිනිස්සු නැති ගමක්. මේ ගමේ හිටපු මිනිස්සෙක් ඇවිල්ලා දැන් මේ බියටපත් වෙච්ච මේ මිනිස්යාට කියනවා පින්වතුනි, එම්බා පුරුෂය ඉක්මනින් මේ ගමෙන් පිටව යන්න. මේ ගමට තව සුළු මොහොතකින් සොරු කණ්ඩායමක් එනවා. අන්න ඒ නිසා මේ ගමේ මිනිස්සු ඉක්මනින් පලා ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා ඔබත් ඉක්මනින් මේ ගමෙන් පිටව යන්න කියලා උපදෙස් දෙනවා. අර සර්පය බලාගත් මිනිසයා ඉක්මනින් මේ ගමෙනුත් පිට වෙලා යනවා. මේ ගමෙන් පිට වෙලා යද්දී පින්වතුනි මේ මිනිසයාට හම්බ වෙනවා මහා ජලාශයක්. මහා ජලාශයක් හම්බ වෙනවා. මේ මිනිසයා බලනවා මේ ජලාශයෙන් එතර වෙන්නට මට පහුරක්කෝ ඔරුවක්කෝ මොනහරි තියෙනවද කියලා. නමුත් මේ මිනිසයාට පින්වතුනි හම්බ වෙන්නේ නැහැ. මේ මිනිසයා විසින්ම උත්සාහයෙන් වීරියෙන් යුතුව කොළ අතු වලින් සකස් කරගන්නට දුනා වූ පහුරක් සකස් කරගෙන මේ මහා ජලාශය තරණය කරලා පින්වතුනි එතරට ගිහිල්ලා සතුටින් ජීවත් වෙනවා. දැන් ඔබට තේරෙනවා ඇති මේ උපමා කතාව. ඔබට වැටහුණා ඇති මේ කතන්දරය. පින්වතුනි මෙන්න මේ කතාවට තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ කරේ. ඒට හේතුව තමයි මේ උපමා කතාවක් කියන්නේ නැතුව අපිට මේ ධර්මය තේරුම් ගන්න මේ සූත්‍රය අනුව අමාරුයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ උපමා කතාවක් මුලින් දේශනා කරේ. අපි බලමු පින්වතුනි අර උපමා කතාවට ධර්මයේ කරලා. පින්වතුනි උපමා කතාවේදී පළවනියටම අපිට හම්බුණා දරුණු විස තියෙන උග්‍ර තේජස් ඇති සර්පයෝ 4 දෙනෙක්. ධර්මයේ තුලත් ඉන්නවා සර්පයෝ 4 දෙනෙක්. දරුණු විස තියෙන සර්පයෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ සර්පයෝ 4 දෙනා තමයි පින්වතුනි මේ ලෝකය නිර්මාණය කරලා තියෙන්නේ. මේ ලෝකයේ හදලා තියෙන්නේ මේ සර්පයෝ 4 දෙනා මතයි. ඒ සර්පයෝ 4 දෙනාට නමක් කියනවා සතර මහා භූත. මොනවද පින්වතුනි සතර මහා භූත? පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතර මහා භූත. මේ ලෝකයේ හැදිලා තියෙන්නේ මේ සතර මහා භූත අනුව. මේ ලෝකයේ සතර මහා භූත අනුව හැදිලා තියෙන්නේ. පළවෙනි මහා භූතය තමයි මහා භයානක කරුණ තමයි පඨවි ධාතුව. පඨවි ධාතු උපමා කරේ පින්වතුනි අටුවාවේ සඳහන් වුණ කට්ටමුක සර්පයාට. කට්ටමුක සර්පයා කිව්වා දෂ්ට කළොත් මුළු ශරීරයම තද වෙනවා කියලා කිව්වා, මරණයටපත් වෙනවා. පින්වතුනි පඨවි කියලා කිව්වේ තද ගතිය. මේ ලෝකේ හැම රූපයකටම හැම වස්තුවකටම පින්වතුනි සජීවී අජීවී හැම දෙයකටම තද ගතියක් තියෙනවා. දෙවැනි එක තමයි ආපෝ. ආපෝ කියලා කිව්වේ පින්වතුනි වැగిරෙන ගතිය. අර දෙවැනි සර්පයා පූතිමුක, ඒ සර්පයා දෂ්ට කරොත් මුළු ශරීරයේම ඉදිමිලා ලේ වැగిරලා තුවාල වෙලා විනාශයටපත් වෙනවා. පින්වතුනි
දෙවැනි කරුණ තමයි ආපෝ ධාතුව. මේ ලෝකේ වැగిරෙන ගතියක් හැම වස්තුවකම තිබෙනවා. තුන්වෙනි එක තමයි තේජෝ ධාතුව. තේජෝ ධාතු උපමා කතාවේ අග්නිමුඛ සර්පයාට තමයි උපමා කරේ. අග්නිමුඛ සර්පයා දෂ්ට කරොත් මුළු ශරීරයේම ගිනි වෙලා ගිනියම් වෙලා විනාශයටපත් වෙනවා. අන්න ඒ වගේ තේජෝ කියලා කිව්වේ මුළු ශරීරයේම පිංගතුනි මේ ලෝකේ උෂ්ණ සිසිල් ගතියක් තිබෙනවා. එතකොට හතරවෙනි එක තමයි වායෝ උපමා කරේ පිංගතුනි. වායෝ ධාතු උපමා කරේ සත්ත්වමුඛ සර්පයාට. මේ සර්පයා දෂ්ට කරොත් මුළු ශරීරයේම කෑලි කෑලි වලට කැඩිලා විනාශයටපත් වෙනවා. සත්ත්වමුඛ සර්පයා උපමා කරා පින්වතුනි වායෝ ධාතුව. වායෝ කියලා කිව්වේ සැලෙන ගතිය, කැඩිලා බිඳිලා විනාශ වෙන සුළඟ සැලෙන ගතිය කියන අර්ථය දෙනවා. බලන්න මේ සතර මහා භූත පඨවි ආපෝ තේජෝ වායෝ. ඔබට මට ඇසට පෙනෙන නොපෙනෙන පන තියෙන පන නැති හැම වස්තුවක්ම හැදිලා තියෙන්නේ මේ සතර මහා භූත වලින්මයි. ඔබට මට ඒක විශ්වාස කරන්න සිද්ධ වෙනවා. මේ සතර මහා භූත භයානකයි. අපිට ඇසට නෙතට ගැටෙන හැම රූපයක්ම හැදිලා තියෙන්නේ සතර මහා භූත වලින්. ඔබ දැන් දන්නවා මේ සතර මහා භූතවල එකතුවක් තමයි රූපය නිර්මාණය වෙලා තිබෙන්නේ. තද ගතියක්, වැగిරෙන ගතියක්, උණුසුම් සිසිල් ගතියක්, සෙලවෙන සැලෙන කැඩෙන ගතියක් මේ හැම රූපයක් ඇතුළම තිබෙනුතුනි ඇතුළාන්තය තුල රඳා පවතිනවා. අන්නේ නිසා තමයි මෙන්න මේ සතර මහා භූත භයානකයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ. අපිට දෙවනි උපමා කතාවේදී හම්බුණා අර මිනිස්සයා සර්පයෝ හතර දෙනාගේ මුත් බේරිලා පැනලා යනකොට පින්වතුනි අර මිනිස්සයාගේ පිටුපස්සෙන් වදකයෝ කී දෙනෙක් පැන්නවද? 5 දෙනෙක් පැන්නවා. මේ වදකයෝ 5 දෙනා තමයි ධර්මයේ තුලත් වදකයෝ 5 දෙනෙක් ඉන්නවා. ධර්මයේ තුලත් වදකයෝ 5 දෙනෙක් ඉන්නවා. මොනවද මේ වදකයෝ 5 දෙනා? පින්වතුනි පංච උපාදානස්කන්ධය. මෙන්න මේ වදකයෝ 5 දෙනා. පංච උපාදානස්කන්ධය පස්වදෑරුන් දැඩිව ග්‍රහණය කරගන්නා, දැඩිව අල්වා ගන්නා උපාදාන පහක්. මොනවද පින්වතුනි මේ උපාදාන පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. අප තථාගතයන් වහන්සේ මෙන්න මේ පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය චතුරාර්ය සත්‍යයේදී දුක්ඛාරය සත්‍යයේදී දේශනා කරනවා. මේ පංච උපාදානස්කන්ධය දුකයිමයි කියලා දේශනා කරනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ පංච උපාදානස්කන්ධය දුක්ඛයි. රූපය දුකයි, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයම දුකයි වද දෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. භයානකයි පින්වතුනි මේ පංච උපාදානස්කන්ධය. රූපය අරූපයට වද දෙනවා. ඒ වගේම වේදනාව අවේදනාවට වද දෙනවා. ඒ වගේම සංඥාව අසංඥාවට, සංකාර අසංකාරට, විඥාන අවිඥාණයට වද දෙනවා.
මේ පංච උපාදානස්කන්ධයේ දුකයි. රූපය කියලා කියන්නේ පින්වතුනි, රූපය ගැටෙනවා යම් තැනකට. ඒ ගැටෙන්නේ කොතනද? අපේ ශරීරයේ ඇස් දෙකට රූපය ගැටෙනවා. රූපය ඇස් දෙකට ගැටුනම පින්වතුනි අපිට දැනෙනවා මෙන්න මේ රූප උපාදානස්කන්ධය රූපය ගැටෙන්නේ චක්කු විඥාණය අපිට ඇති වෙනවා. ඒ වගේම මෙන්න මේ ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රියන්ටම මෙන්න මේ පංච උපාදානස්කන්ධේ නිතර නිතර ගැටිලායි තිබෙන්නේ. අන්නේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය අපිට වද දෙනවා කියලා දේශනා කරේ. පින්වතුනි උපමා කතාවේදී අපිට හම්බ වුණා අර මිනිස්සයා අර වදකයෝ පස් දෙනාගෙමුත් බේරිලා පැනලා යද්දි පින්වතුනි හයවනි වදකයාත් අර මිනිස්සයාගේ පිටිපස්සෙන් ගමන් කරා. හයවනි වදකයා, මේ හයවනි වදකයා තමයි පින්වතුනි තෘෂ්ණාව. මේ හයවනි වදකයා තෘෂ්ණාව. මේ තෘෂ්ණාව තමයි පින්වතුනි භයානකම දේ. මේ තෘෂ්ණාව ඊටමත් භයානකයි. තෘෂ්ණාව කියලා කිව්වේ පින්වතුනි ආසාව, දැඩිව අල්වා ගැනීම. මේ තෘෂ්ණාව නිසා තමයි පින්වතුනි අපි මේ සංසාර ගමනේ ඇලි ඇලි ගැටි ගැටි යන්නේ. මේ තෘෂ්ණාව ගැටෙන්නේ මේ පංච ඉන්ද්‍රියන්ට ගැටෙනවා. ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියන්ට පින්වතුනි මේ ආසාව නිතර ගැටලයි තියෙන්නේ. ඒක කොහොමද වෙන්නේ? අපි ඇසින් රූපයක් දකිනකොට ඒ රූපය කැමැති රූපයක් නම් ඒ රූපේ පින්වතුනි ඔබ මොකද්ද කරන්නේ? ඒක දැඩිව අල්වා ගන්න බලනවා. උදාහරණයක් වශයෙන් ඔබ ලස්සන මලකට කැමති නම් ඒක අනුන්ගේ වුණත් තමන්ගේ වුණත් ඒ මල ඔබ ඇස් දෙකෙන් දැක්කා. ඒ දැක්ක මල ඔබ නිකන් ඉන්නේ නැහැ. ඔබට තෘෂ්ණාවක් ආසාවක් ඇති වුණා. ඒ කෙරෙහි දැඩිව ආසාව නිසා ඔබ ඒ ලස්සන මල ඔබ කඩාගත්තා. ඔබ ඒක බැලුවද අනුන්ගේවත් දෙයක්ද තමන්ගේ දෙයක්ද මට සුදුසු දෙයක්ද කියලා බැලුවේ නැහැ. පින්වතුනි අන්න ඒකට කියනවා තෘෂ්ණාව කියලා. අන්න ඒ වගේ අපේ කන් දෙකට මිහිරි ශබ්ද ඇහෙනකොට අපි මොකද්ද කරන්නේ? හොඳට ශ්‍රවණය කරනවා, ආස්වාදයේ විඳිනවා, දැඩිව ග්‍රහණය කරගන්නවා. පින්වතුනි ඒ සියල්ලක්ම හැදිලා තියෙන්නේ සතර මහා භූත වලින්. ඒ සියල්ලක්ම පින්වතුනි සුළු මොහොතකින් අනිත්‍ය ස්වභාවයට විනාශයටපත් වෙනවා. ඇසට දකින රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස මිහිර, පින්වතුනි ශරීරයට දැනෙන ස්පර්ශය ටික වේලාවකින් සේ වෙලා විනාශයටපත් වෙනවා. එහෙම විනාශයටපත් වෙනකොට අන්න ඒකට කියනවා අනිත්‍ය ස්වභාවය කියලා. එහෙම අනිත්‍ය ස්වභාවය වෙනකොට අපගේ හිත තුල දුකක් ඇති වෙනවා. හිතට දුකක් දැනෙනවා, සංతాපයක් ඇති වෙනවා. ඒ දුක නැති කිරීමේ මාර්ගය උන්වහන්සේ චතුරාර්ය සත්‍ය තුල දේශනා කරලා තිබෙනවා. ඒ නිසා තමයි මුලින් සඳහන් කරේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ පංච උපාදානස්කන්ධේම දුකයි. පින්වතුනි එතකොට මේ ආසාව ඇති වෙන්නේ මේ පංච ඉන්ද්‍රියන් ගැටෙන නිසා. ඇස රූපයට ගැටෙනවා, කන ශබ්දයට ගැටෙනවා, ඒ වගේම පින්වතුනි නාසය ගඳ සුවඳට ගැටෙනවා, පින්වතුනි දිව රස මිහිරට ගැටෙනවා,
ශරීරය ස්පර්ශයට ගැටෙනවා. මෙන්න මේ ගැටීම් නිසා අපිට දැඩි තෘෂ්ණාවක් ඇති වෙනවා. මේ තෘෂ්ණාව නිසා තමයි පින්වතුනි මෙන්න මේ ආසාව නිසා තමයි අපි මේ සසර පුරා ගමන් කරන්නේ. මේ තෘෂ්ණාව නැති කරන්නට ඕනේ. මුලින් සඳහන් කර භයානක සතර මහා භූත වලින් බේරිලා ඒ වගේම පංච උපාදානස්කන්ධයෙමුත් බේරිලා මෙන්න මේ දැඩිව අල්වා ගන්න තෘෂ්ණාවෙනුත් බේරුණොත් පින්වතුනි අපිට උපමා කතාවේදී හම්බ වෙනවා අර මිනිස්සයා හිස් ගමකට යනවා. මේ හිස් ගම කියලා කියන්නේ පින්වතුනි ආයතන ආධ්‍යාත්මික ආයතන 6. මොනවද පින්වතුනි ආධ්‍යාත්මික ආයතන 6? මුලින් සඳහන් කරා ආධ්‍යාත්මික ආයතන 6 තමයි ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආධ්‍යාත්මික ආයතන 6. මේ ආධ්‍යාත්මික ආයතන 6ට බාහිරයෙන් පින්වතුනි ගැටෙනවා යම් දෙයක්. උපමා කතාවේදී අපිට හම්බුණා හිස් ගමට එනවා කිව්වා සොරු කණ්ඩායමක්. මේ සොරු කණ්ඩායම උපමා කරේ පින්වතුනි බාහිර ආයතන 6ට. පින්වතුනි බාහිර ආයතන 6 මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස. ඇසට මොනවද ගැටෙන්නේ පින්වතුනි? රූපය. කනට මොනවද පින්වතුනි ගැටෙන්නේ? ශබ්දය. නාසයට මොනවද පින්වතුනි ගැටෙන්නේ? ගඳ සුවඳ. පින්වතුනි එතකොට මනසට මොනවද ගැටෙන්නේ? සිතුවිලි. ශරීරයට ගැටෙනවා බාහිර ස්පර්ශ. පින්වතුනි මෙන්න මේ 12ම එකතු වුණාම ආධ්‍යාත්මික ආයතන 6ත් බාහිර ආයතන 6ත් එකතු වුණාම පින්වතුනි අපිට දැඩිව තෘෂ්ණා සහගත සිතුවිලි මතුවෙනවා. මේව වෙන වෙනම දැනගන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. ඇසට රූපය ගැටුනම අපිට දැනගන්න වෙනම හැකියාවක් තියෙනවා අනිත් ක්‍රියාවලියට යන්නේ නැතිව. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ භයානක ආධ්‍යාත්මික ආයතන 6ත් බාහිර ආයතන 6නොත් බේරිලා පැනලා යන්නට කියලා. අපිට උපමා කතාවේදී හම්බ වෙනවා පින්වතුනි මහා ජලාශයක්. මේ මහා ජලාශය උපමා කළේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ උපමා කළා චතුර් ඕගවලට. චතුර් ඕග කියලා කියන්නේ මොනවද පින්වතුනි? පළවෙනි එක තමයි කාමෝගය. දෙවෙනි එක තමයි භවෝගය. තුන්වෙනි එක තමයි ditthiyෝගය. හතරවෙනි එක තමයි අවිජ්ජාෝගය. කාමෝගය, භවෝගය, ditthiyෝගය, අවිජ්ජාෝගය. කාමෝගය කියලා කියන්නේ පින්වතුනි පංචකාමයන් කෙරෙහි දැඩිව අල්වා ගැනීම. භවය කියලා කියන්නේ භවයන් පිළිබඳව දැඩිව ග්‍රහණය කර ගැනීම. ditthiyෝගය කියලා කියන්නේ වැරදි දෘෂ්ටීන් පිළිබඳව වැරදි මත පිළිබඳව දැඩිව ග්‍රහණය කර ගැනීම. අවිජ්ජාෝගය කියලා කියන්නේ පින්වතුනි නොදනුවත්කම, මෝඩකම, අනුවණකම. මෙන්න මේ සතර ඕගයන්ගෙනුත් බේරිලා අපි ඉක්මනින් පින්වතුනි පලා යන්නට ඕනි. මෙහෙම පලා යනකොට උපමා කතාවේදී අර මිනිස්යාට හම් වෙනවා මහා ජලාශයක්. ජලාශය උපමා කරේ පින්වතුනි සතර ඕගවලට. ඒ මිනිස්යා බලනවා මේ ගන්තරෙන් එතර වෙන්න මට මොන හරි තියනවද කියලා. නමුත් පින්වතුනි මේ මිනිස්යාට හම්බ වෙන්නේ නැහැ. මේ මිනිස්යා මොකද්ද කරන්නේ? තමන්ගේම වීරියෙන් උත්සාහයෙන්
පහුරක් සකස් කරගන්නවා. පින්වතුනි මේ පහුරට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. පහුරට බුදුරජාන් වහන්සේ උපමා කරේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුවරයෙක් සාරාසංක කල්පලක්ෂයක් සසර පුරා දුක් විඳමින් අප ගෞතම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ කාමසුකල්ලිකා නියෝගයත් අත්තකිලමතා නියෝගයටත් නොවැටි මධ්‍යම ප්‍රතිපදාව වූ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැනගත යුතුයි, වැඩිය යුතුයි, බහුලීකృత කළ යුතුයි, නිතර නිතර සිහි කළ යුතුයි. නිර්වාණගාමී ප්‍රතිපදාවට අවශ්‍යම දෙයක් තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. මොනවද පින්වතුනි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය? පළවෙනි එක තමයි සම්මා දිට්ඨි. ඔබට මතකයි පොඩි කාලේ ඉඳන් පොත්පත්වල දහම් කරුණු තියෙන පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. මතක තබා ගත්තට මදි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නිතර නිතර වැඩි යුතුයි. නිතර නිතර ගෝචර කළ ගත යුතුයි. පින්වතුනි කොහොමද? පළවෙනි එක තමයි සම්මා දිට්ඨි, යහපත් දැකීම. දෙවෙනි එක තමයි සම්මා සංකප්ප, යහපත් සංකල්පනාව. තුන්වෙනි එක තමයි සම්මා වාචා, යහපත් වචනය. හතරවෙනි එක තමයි සම්මා කම්මන්ත, යහපත් කර්මාන්තය. පස්වෙනි එක තමයි සම්මා ආජීව, යහපත් දිවි පැවැත්ම. හයවෙනි එක තමයි සම්මා වායාම, යහපත් උත්සාහය. හත්වෙනි එක තමයි සම්මා සති, යහපත් සිහිය. හයවෙනි එක තමයි සම්මා සමාධි, යහපත් සමාධිය. පින්වතුනි කොහොමද බලන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ? මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනකොට ඔබට සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාවම පින්වතුනි වැඩෙනවා. සීලේ වැඩෙනවා පින්වතුනි මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොටස් තුනකට. ඒ කොටස් තුන තමයි සම්මා වාචා, යහපත් වචනය, සම්මා කම්මන්ත, යහපත් කර්මාන්තය, සම්මා ආජීව, යහපත් දිවි පැවැත්ම. පින්වතුනි සීල සමාධියට වැටෙනවා පින්වතුනි සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඊළඟ පින්වතුනි ප්‍රඥාවට වැටෙනවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කරනකොට, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිතර නිතර බහුලීකృత කරනකොට මෙන්න මේ ත්‍රිශික්ෂාවම වැඩෙන බව ඒ කියලා කිව්වේ සීල සමාධි ප්‍රඥා කියන ධර්ම අවබෝධය ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට අපිට හම්බුණා උපමා කතාවේදී පින්වතුනි අර මිනිස්සයා තමන්ගේ උත්සාහයෙන් වීරියෙන් පහුරක් සකස් කරගෙන පහුර උපමා කරේ ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ පහුරෙන් මේ ගන්තර මහා ජලාශය පින්වතුනි තරණය කරලා එතරට ගිහිල්ලා සතුටින් ජීවත් වෙනවා. පින්වතුනි ඒ සතුට කියලා කියනවා නිර්වාණගාමී ප්‍රතිපදාව. අරහතෝ ඒතං අදිවචනන්ති, අරහත් මාර්ගය. එහෙනම් පින්වතුනි අරහත් මාර්ගය ලැබෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගෙන තිබුණොත්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කරලා බහුලීකృత කරලා තිබ්බොත් පමණයි පින්වතුනි මෙන්න මේ සතර මඟ ඵල ලබා ගැනීමේ හැකියාව තිබෙන්නේ. එහෙමනම් පින්වතුනි ඔබට මෙතෙක් අප තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නිර්වාණගාමී ප්‍රතිපදාවයි. සාරාංශයේ වශයෙන් සරලවම දේශනා කරනවා නම්
සතර මහා භූත වලින් බේරිලා පංච උපාදානස්කන්ධයනුත් බේරිලා නන්දි රාග සහගත තෘෂ්ණාවෙනුත් බේරිලා ආධ්‍යාත්මික ආයතන හයනුත් බාහිර ආයතනනුත් බේරිලා මහා සතර ඕගවලනුත් බේරිලා ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගෙන සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව අවබෝධ කරගෙන දැනගෙන බහුලීකృత කරලා වර්ධනය කරලා පින්වතුනි සතර මග හේවත් අරහත් තත්වයට පත්වීමේ හැකියාවක් ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔබ මෙතෙක් ශ්‍රවණය කරේ කන් යොමු කරේ අප ලෞතර බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරපු දහම් පදයි. මේ ගම්වාසී හැම දිනාම අද මේ ධර්ම දානමය කුසල කර්මයේ සඳහා දායකත්වයේ දරනවා. ඒ පින්වත් හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය දෙවියන්ගේ ආශිර්වාදය රැක්ම බැල්ම සැලසේවා ලැබේවා කියලා සාදුනාද පවත්වන්න. ඒ පින්වතුන්ගේ නාමයෙන් මිය පරලොව යන්ට දුනා වූ සියලුම මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දුකෙන් අත මිදේවා සැප ලබාගෙන සැනසෙත්වා නිවන් දකිත්වා කියලා සාදුනාද පවත්වන්න. දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදා. ඔහොම වන්දනා කරගන්න ආශිර්වාද සිද්ධ කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සෑම දිනාට තෙරුවන් සරණයි. වෛශාඛ්‍ය ස්වභාව ධර්මයේ දහම සොයා